සුබ දවසක්. නිවසේ සිට දියවැඩියාව පාලනය කරමු. දියවැඩියාව කියලා කියන්නේ අපේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍යයට වඩා වැඩිපුර පැවතීම. පැය 10ක් නිරාහාරව සිටීමෙන් ගන්න රුධිර පරීක්ෂණයේදී fasting blood sugar එක සාමාන්‍යයෙන් 70වත් 100 මිලිග්‍රෑම් ඩෙසිලිටරයක් අතර තියාගන්න ඕන. ඉතාමත් නිරෝගී. 125ට වනකම් ප්‍රී ඩයබටික් තත්ත්වයක් වශයෙන් උත් 126 මිලිග්‍රෑම් ඩෙසිලිටරයේ සිට ඊට වඩා වැඩිපුර වෙනකොට ඩයබටික් තත්ත්වයක් වශයෙන් උත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මෙහෙම දියවැඩියාව ඇති වෙන්න හේතුව මොකද්ද? දියවැඩියාව ඇති වෙන්න හේතුව අප ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වීම. එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීම දියවැඩියාව සෑදීමට හේතුව. මොකද එහිදී වෙන්නේ එකවර කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයක් ගත්තොත් අපගේ රුධිරයට කාබෝහයිඩ්‍රේට් වලින් ඉක්මනින් සීනි බවට පත් වෙලා රුධිරයට එකතු වෙනවා. එතකොට සීනි මට්ටම ඉක්මනින් වැඩි වෙනවා. අප කල යුත්තේ විශාල ආහාර වේල් ගන්නවට වඩා ප්‍රමාණයෙන් අඩු ආහාර වේල් ගන්න එක. ප්‍රධාන ආහාර වේල් 3යි, අමතර ආහාර වේල් 2යි. ප්‍රධාන ආහාර වේල් 3ෙන් අප ගත යුත්තේ කාබෝහයිඩ්‍රේට් සීමා කරලා. ඉතින් අප තවත් දැනගත යුත්තේ පැණි රස සැකසූ ආහාර සම්පූර්ණයෙන්ම නතර කරන්න. පැණි රස ආහාර සම්පූර්ණයෙන්ම නතර කරන්න. ප්‍රධාන ආහාර වේල් 3ෙන් අපි ගන්නකොට කාබෝහයිඩ්‍රේට් සීමා කළ යුතුයි. පිඟානයෙන් 4න් එකක්. එහෙනම් බත්, කොස්, දෙල්, අල වගේ ඒ සියලුම දේවල් අප ගත යුත්තේ පීරිසි අඩු කෝප්ප 1.5 හෝ 1ක් වැනි ප්‍රමාණයක්. ඉතිරි පිඟානෙන් 4න් එකක් ප්‍රෝටීන සඳහා වෙන් කරන්න. ප්‍රෝටීන වලට මස්, මාළු, බිත්තර ආදිය ගන්න. බිත්තර දවසට එක බිත්තරයක් ආහාරයට ගන්න. ඒ වගේම මාළු ගන්නවන මාළු ගිනි පෙට්ටි පියන සයිස් මාළු කෑලි 2ක් ආහාරයට ගන්න. තවත් ප්‍රෝටීනමය ශාක ප්‍රෝටීන එකතු කරගන්න. මුං ඇට, කඩල, කව්පි ආදී එකතු කරගන්න. තව දෙයක් තමයි අප වැඩිපුරම ආහාරයට ගත යුත්තේ එළවලු, වෙජිටබල්. මේවායිදී පිෂ්ඨ රහිත එළවලු වැඩිපුර ආහාරයට ගත්තොත් ඔයාගේ ඇඟේ සීනි මට්ටම වැඩි වෙන්නේ නැහැ. මොකද හේතුව ඒවායේ තන්තු බහුලව තියෙනවා. ඒ නිසා ඉක්මනින් රුධිරයට සීනි වෙලා ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයට අපේ එළවලු පිඟා අපේ ප්‍රධාන ආහාර වේල සකසා ගන්න. මෙහිදී එළවලු වර්ග වශයෙන් වම්බොටු, තක්කාලි, පිපිඤ්ඤා, වැටකොළෝ, පතෝල ආදී සෑම එළවලුවක්ම අපට එකතු කරගන්න. එළවලු වර්ග සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයේ ග්‍රෑම් 400ක්වත් ගත යුතුයි. මෙහිදී එළවලු වර්ග 2යි, පලා වර්ග 1යි. එළවලු ගැනීමේදී විවිධ පාට පැහැයෙන් යුතු එළවලු ගන්නවන වඩාත්ම සුදුසුයි. මේ ආකාරයට ඔබගේ ප්‍රධාන ආහාර වේල සකසා ගන්න. ප්‍රධාන ආහාර වේල් 3 අතර පැය පරතරයක් තියාගන්න. සෑම ආහාර වේල් ප්‍රධාන ආහාර වේල් දෙකක අවම වශයෙන් පැය 6ක්වත් තියාගන්න. අමතර ආහාර වේලක් සහ ප්‍රධාන ආහාර වේලක් අතර අවම වශයෙන් පැය 3කවත් පරතරයක් තියාගන්න. මෙහිදී අමතර ආහාර වේලක් වශයෙන් අපිට කහට කෝප්පයක්, සීනි රහිතව, කුඩා පළතුරු ගෙඩියක්, පෙරළු, ගුරැස්ස, දියුල් වැනි පළතුරක්, ඇඹුල් සහිත පළතුරු වඩාත් යෝග්‍යයි. පැණි රස පළතුරු ගන්නව නම් ගොඩාක් ඉදුණු පළතුරු ගැනීමෙන් පළකින්න. මේ ආකාරයට ඔබගේ ආහාර රටාව වෙනස් කරගත්තොත් ඔබට නිරෝගීමත් සෞඛ්‍යමත් පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමට හැකියාව තියෙනවා. ස්තුතියි.